සජපට මොකද වෙලා තියෙන්නේ? දේශබන්දු කියන්න බෑ රාජපක්ෂ කියන්නේ. දේශබන්දු කෙනා රාජපක්ෂලා. දේශබන්දුලා මිනිමරුව රාජපක්ෂලත් එක්ක එකතු වෙලා. දේශබන්දු කියන්නේ කවුද? රාජපක්ෂලා හදපු අපරාධ රාජ්‍යයේ අංශු මාත්‍රයක්. මේ රට සත්හටම කරකප්පුවක් කරපු රාජපක්ෂලා. අග්‍රාමාත්‍යවරයාගේ මහින්ද චින්තන වැඩපිළිවෙලෙන් මෙම රැකියා සියල්ලම ස්වේච්ඡාගුරුන් රැකියා ඉස්සර කරන බවටත් ඔහු එකඟ වෙලා තිබෙනවා. අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ තිබෙන වැඩපිළිවෙල විශේෂයෙන්ම අරමුණු වශයෙන්ම ගත්තොත් මේ රටේ ජාතික කර්මාන්ත, ජාතික ආර්ථිකය ඉලක්ක කරගත්තු වැඩපිළිවෙලක්. ඒ අනුව ඔහු රාජ්‍යාංශය සහ පෞද්ගලික අංශය දෙකම ශක්තිමත් කරන වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තිබෙනවා. ඡන්ද තිබ්බොත් දැනගන්න පුළුවන් දෙනවා රාජපක්ෂලා කොතනද ඉන්නේ කියලා. රාජපක්ෂලා ජනවරමක් නැහැ පාලනය කරන්න. අලුත් පාලකයන් තෝරා ගැනීමේ අයිතිය ජනතාවට ඉක්මනින් ලැබෙන්න ඕන. දැවැන්ත සටනක් නිර්මාණය කරලා ඒ සටනෙන් අපි රනිල්වයි රාජපක්ෂලයි ජනපති ක්‍රමයයි අයින් කරලා අපි මේ රටේ අපේ දෑත් වලින් ඔබේ දෑත් වලින් අපේ ආදරණීය සගේ නිර්මාණය කරපු අලුත් ලෝකය නිර්මාණය කරන්න අපි ලෑස්ති වෙමු. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මහින්ද චින්තනයත් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ජනතා න්‍යාය පත්‍රයත් දිහා බැලුවොත් අපි දකිනවා ජනතා න්‍යාය පත්‍රය තුල ඒ සඳහා වෙච්ච වැඩපිළිවෙලක් නැහැ. තියෙන නිකන් නිස්පොරොන්දු කීපයක් විතරයි. නමුත් මහින්ද චින්තනය තුල ඒ සඳහා වෙච්ච විද්‍යාත්මක වැඩපිළිවෙලක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා ඉතා පැහැදිලිව වෙලා තියෙනවා ලංකාවේ කිසිම රාජ්‍ය ආයතනයක් ජාතික සම්පතක් විකුණන්නේ නැහැ. ඒ වෙනුවට ඒවා කළමනාකරණය කරලා පාවිච්චි කරලා නිෂ්පාදන ආර්ථිකයක් හදනවා. රාජ්‍ය මැදිහත් වීම සහිතව සැලසුම් සාගත වැඩපිළිවෙලකින් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ජනතාවගේ සහන සලසන්න සහ බඩු මිල පාලනය කරන්න. ඒක කරන්න පුළුවන්කම තියෙනවා මහින්ද චින්තනයේට. මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න ගෙදර රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව යවන තක්සේරු. එක්ක හිටපු ජනාධිපතිතුමාට ගෙයක් කිවි නැත්නම් පඩියෙන් තුනෙන් එකක් කිවි. අපි ගේ ගන්නවා පඩියෙන් තුනෙන් එකක් දෙනවා 30000. එහෙම නැත්නම් ඉතුරු සල්ලි ටික දීලා ඒ ගේ ඉන්න පුළුවන්. මාසේ කුලිය දුන්න නැත්නම් එළිය. පොලිසිය හමුදාව නාවික හමුදාව STF 10 ගණනක් ඔක්කොම අයින් කරා 60යි. තව කේන්ද්‍රික ගාවොත් 60ක් අයින් කරනවා. 60 තියාගෙන ඉන්න මහත්වෝ මදි කේන්ද්‍රික ගාවොත් වෙන දේ කියනවා. අද මහින්ද මහත්තයාගේ ජයග්‍රහණය නියතයි. ඒකේ පිළිබඳ සැකයක් තියාගන්න එපා. ඒක පිළිබඳ දෙකිඩියාවක් තියාගන්න එපා. 2005 ජනාධිපතිවරණ ජනාධිපති අපේක්ෂා මහින්ද රාජපක්ෂ මහත්තයාට සහාය පළ කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා සිය පක්ෂයේ උපරිම ශක්තියෙන් කටයුතු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ එකඟ වේ. ජනාධිපතිවරණ එතුමා ජයග්‍රහණය කරන්න අපි බැඳෙනවා කියලා. අපි ජනාධිපතිවරණ ගරු නියෝජක කතානායකතුමනි අපි බැඳිච්ච කාර්ය අපි ඉටු කරා. ඒ ඉටු කරනවා විතරක් නෙවෙයි. එක වෙලාවක ජනාධිපතිවරණ අපිට සැකයක් ආවා දැන් ජනාධිපති ඡන්දේ පරාද වෙනවා. අපි පක්ෂ තීන්දුවක් ගත්තා. සෝමන් සමරසිංහ සහෝදරයා ඇතුළු පක්ෂ නියෝජිත කණ්ඩායමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු එතුමාගේ නියෝජිත කණ්ඩායම අපි හම්බුණා ජනාධිපතිවරණ සති දෙකකට පස්සේ. හම්බෙලා කිව්වා මේ විදියට යන්න එපා පාර්ලිමේන්තුව. මේ විදියට මේ ඡන්දේ පවත්වා යන්න එපා. මේට වඩා මේ ඡන්දේ ක්‍රමවත් කරන්න. මේට වඩා ඡන්ද වේගවත් කරන්න. මේට වඩා ඡන්ද ක්‍රමේ විධිමත්භාවයක් තියෙන්න ඕන කියලා එතන අපි එක කරගත්තා. හැමදාම උදේ 7ට එතුමාලා විසින්පත් කරන ලද කණ්ඩායමයි අපි විසින්පත් කරන ලද කණ්ඩායමයි හැම උදේම ගරු නියෝජක කතානායකතුමනි උදේ 7ට හම්බුණා. ඡන්දේ කොහොමද කරන්නේ කොහොමද සැලසුම් කොහොමද එක්සත් ජාතික පක්ෂ කොහොමද ප්‍රචාරක රැස්වීම කොහොමද පෝස්ටර් කොහොමද කියලා 7ට රැස් වෙලා තමයි 10 11 වෙනකොට ආයේ රට වටේ යන්නේ. අපි එමෙඩ කරා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගොහේ අත්තරල ජනතා විමුක්ති පෙරමුණ පොදුවේ වැඩ කටයුතු කරා වගේම පක්ෂ විදියට වෙනමත් වැඩ කටයුතු කරා. උතර මතක තියාගන්න. ඉතිහාසෙ මතක තියාගන්න. ඊට පස්සේ ජනාධිපති ඡන්දේ නොවැම්බර් මාසේ 17 වෙනිදා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කළා.